ලංකාවගේ රස්නේ වැඩි රටක ඇක්‍රලික් මාධ්‍යෙන් වැඩ කරන ඕනම කලාකාරුවෙක් මූුණ දෙන ලොකුම ගැටලුව තමයි මේක. අපිට ඕන විදියට ස්මූත් ග්‍රේඩියන්ට් එකක් හෝ පෝට්‍රේට් එකක සොෆ්ටේජස් හදාගන්න කලින් ඇක්‍රලික් පේන්ට් එක වේලෙන. ඔයිල් පේන්ට්වල වගේ පෑ ගණන් නිදහසේ බ්ලෙන්ඩ් කරන්න ඇක්‍රලික් වලින් බැරිද? ඇයි බැරි? පුළුවන්. ඒකට තියෙන එකම තාක්ෂණික විසඳුම තමයි මෙන්න මේ ඇක්‍රලික් රිටාඩ් එක. මේ තියෙන. අද මම ඔයාලට කියලා දෙනවා රිටාඩ් එකක් කියන්නේ මොකක්ද? මේක ඇතුලේ තියෙන රසායනය මොකක්ද? ඒ වගේම තමයි චිත්‍රය නාස්ති කරගන්න නැතුව මේක නිවැරදිව භාවිතා කරන අනුපාතය මොකක්ද කියලා. අපි මුලින්ම බලමු ඇක්‍රලික් සයි මේ තරම්ම ඉක්මනට වේලෙන්නේ කියලා. ඇක්‍රලික් පේන්ට් එකක් හැදිලා තියෙන්නේ වර්ණක, ජලය සහ ඇක්‍රලික් පොලිම බයින්ඩර් කියන දේවල් එක්ක. සාමාන්‍ය වාතයට ඇක්‍රලික් පේන්ට්ස් නිරාවරණය වෙච්ච ගමන්ම මෙන්න මේකේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා යන්න පටන් ගන්නවා. ජලය වාෂ්ප වෙච්ච ගමන් මේක පොලිමරයිසේෂන් ක්‍රියාවලියකට ගිහිල්ලා මේක ප්ලාස්ටික් ලේයර් එකක් වගේ වේලෙන එක තමයි ඇක්‍රලික් සායම් වලදී සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ මොන්ට්මාර්ටර් රිටාඩ් එකෙන් කරන්නේ ඇක්‍රලික් පේන්ට්ස් වල තියෙන ජලය වාෂ්පන වේගය පාලනය කරලා ඇක්‍රලික් පේන්ට් එක වේලෙන්න යන කාලය වැඩි කරලා දෙන එක. මේකෙන් වර්ණයේ දීප්තියට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලා වෙනුවෙන් මට මෙන්න මේ මොන්ට්මාර්ටර් රිටාඩ් ප්‍රීමියම් කියන මෙන්න මේ රිටාඩ් එක රිවිව් කරන්න කියලා එව්වේ අපේ රටේ කලාකරුවන්ට ගුණාත්මක ආර්ට් සප්ලයිස් ලබා දෙන නෙහාර ස්ටේෂනර්ස් වෙතින්. ඔයාලටත් මොන්ට්මාර්ටර් මෙන්න මේ රිටාඩ් එක වගේම ජාත්‍යන්තර මට්ටමේ කලා උපකරණ රැසක් මේ නෙහාර ස්ටේෂනර්ස් වෙතින් ඔයාට මිලදී ගන්න පුළුවන්. විශ්වාසවන්ත විදියට වගේම සාධාරණ මිලකට ඔයාලට මේ දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ පල්ලෙහා මම දාලා තියෙන ලින්ක්ස් වලින් එහෙම නැත්නම් ෆෝන් නම්බර්ස් වලට කෝල් කරලා එක්ක වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ දේවල් පර්චේස් කරන එක. ඔයාට ගෙදරට බඩු ටික ආවට පස්සේ මිල දීලා ගන්න පුළුවන්. මම මේ ෂොප් එකේ විස්තර පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වගේම තමයි ෆස්ට් කමෙන්ට් එකේ පින් කරලා දාලා තියන්නම්. ඔයාලට හොයාගන්න ලේසි වෙයි. දැන් බලන්න මෙන්න මේ මම අඳින මේ ගෝලාකාර වස්තුන් දෙක මේ දෙකේ වෙනස බලන්න ඔයාලා. රිටාඩ් එක මික්ස් කරන පැත්තේ මට ඔයිල් පේන්ට්ස් වල වගේම ටික වෙලාවක් යනකම් ලයිට් ඇන්ඩ් ෂේඩ් කරන්න, බ්ලෙන්ඩ් කරන්න, එක එක ජාතිය සෙල්ලම් දාන්න පුළුවන්කම හම්බ වුණා. ඒ කියන්නේ මට සියුම්ව වැඩ කරන්න පුළුවන් chance එක අරන් දුන්නා වෙන මේ රිටාඩ් එකෙන්. සැලකිය යුතු මට්ටමේ කාලයකින් වේලීම අවම කරලා දුන්නා මේ රිටාඩ් එකෙන්. මේ රිටාඩ් එක භාවිතා කරනකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපෙකුත් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා රිටාඩ් එකක් ගත්තට පස්සේ ඒක අපිට වැඩි වෙලාවක් වැඩ කරන්න ඕන නම් අපි වැඩිපුර රිටාඩ් දාන්න ඕන කියලා. එහෙම කරන්න එපා. එහෙම කරොත් වෙන්නේ ඔයාගේ චිත්‍රයට හානියක්. රිටාඩ් කියලා කියන්නේ පේන්ට් එකක් නෙමෙයි, ඒක පේන්ට් ඇඩිටිව් එකක්. ඔයා ඔයාගේ ඇක්‍රලික් පේන්ට් එකට 120කට වඩා රිටාඩ් දාන්න යන්න එපා. ඒ කියන්නේ සරලවම කිව්වොත් පේන්ට් කොටස් 4කට රිටාඩ් කොටස් 1යි ඔයාට උපරිම පාවිච්චි කරන්න පුළුවන්. මීට වඩා ඔයා රිටාඩ් ඇප්ලයි කරොත් වෙන්නේ ඔයාගේ පේන්ට් එකේ තියෙන බයින්ඩ් එක බිඳ වැටිලා එතනින් එහාට ඔයාගේ පේන්ට් එක කැන්වස් එක උඩ ෆික්ස් වෙන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් කවදාවත් වේලෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඔයාගේ පේන්ට් ටින් එකේ උඩ ඇලෙන සුළු ස්ටිකි මතු පිටක් තමයි රැඳිලා තියෙන්නේ. ඒ නිසා ඔයා ඉතාමත් ස්වල්පයක් ඔයාට භාවිතා කරන්න තියෙන අවම ප්‍රමාණය තමයි මෙතෙන්දි පාවිච්චි කරන්න ඕනේ. මම නම් කියන්නේ මුලින්ම රිටාඩ් එකකට යන කෙනෙක් ඉස්සරලාම පොඩි ප්‍රැක්ටිස් එකකට යන්න, පොඩි එක්ස්පෙරිමන්ට් කීපයක් කරලා බලන්න ඔයාගේ ආර්ට් පීස් එකට මේක පාවිච්චි කරන්න කලින්. මේ මොන්ට්මාර්ටර් රිටාඩ් ප්‍රීමියම් කියන මේකේ තියෙන වාසිය තමයි මේක ගොඩක් ඝනකම් තික් කන්සිස්ටන්සි එක නිසා ඔයාගේ පේන්ට්ස් ඕනවට වඩා දියාරු ස්වභාවයකට එන්නේ නැහැ. ඝනකම්. විශේෂයෙන්ම ඔයා ඇක්‍රලික්ස් වලින් පෝට්‍රේට්ස් වගේ කරනවා නම්, තාත්වික ලෑන්ඩ්ස්කේප් කරනවා නම් ඔයාගේ ස්ටුඩියෝ එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එකක් තමයි මෙන්න මේ ඇක්‍රලික් රිටාඩ් කියලා කියන්නේ. එහෙනම් ඔයා අදම නෙහාර ස්ටේෂනර්ස් වෙතින් මෙන්න මේ ඇක්‍රලික් රිටාඩ් එක ඇනවුම් කරලා පාවිච්චි කරලා බලලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඔයාගේ අත්දැකීම මොන වගේද කියලා. මේ වීඩියෝ එක විශේෂයෙන්ම ගේන්න හේතුවක් උනේ ගොඩක් අයට තියෙන කනස්සල්ලක් තමයි මෙන්න මේ ඔයිල් පේන්ට්ස් වගේ වැඩි වෙලාවක් ලයිට් ඇන්ඩ් ෂේඩ්ස් කරන්න, එහෙම නැත්නම් බ්ලෙන්ඩ් කරන්න අපිට ඇක්‍රලික්ස් වලින් නොහැකි වෙන එක. ඇත්තටම මටත් තියෙන ලොකුම ගැටලුවක් මම ඇක්‍රලික්ස් පාවිච්චි කරන්නෙත් නැති වෙන්න එක හේතුවක් තමයි ඒක.
ඉතින් මේකෙන් හොඳ සොලූෂන්යක් හම්බෙනවා. ඒ කියන්නේ ඔයිල් පේන්ට්ස් තරම්ම ලොකු වෙලාවක් තියා ගන්න බෑ. ඒ කියන්නේ ඔයිල් පේන්ට්ස් වගේ අපිට මුළු දවසේම වැඩ කරන්න බෑ. නමුත් යම් වෙලාවක් අපිට අරගෙන දෙනවා ෂේඩින්ග්ස් ග්‍රේඩියේෂන්ස් ටික හරි ලස්සනට හදාගන්න වෙලාව අරන් දෙනවා මෙන්න මේ ඇක්‍රිලික් රෙටාඩ් එක. මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් වීඩියෝට ලයික් එකක් දාලා යාළුවන්ටත් දැනගන්න ෂෙයා පාරක් දාගෙන යන්න. මේ වගේ කලා උපකරණවල ඒ වගේම තමයි මේ වගේ මැටීරියල්ස් වල ඇතුළාන්තය ගැන දැනගන්න ඔයා අපේ channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙම වුණොත් මම වීඩියෝ එකක් කරපු ගමන් ඔයාලට බලන්න. මම ජනිත තීරවර්ණ. හැමෝටම සුබම සුබ නිර්මාණශීලී දවසක්. අයිබෝවන්.